මුලින්ම කියන්න ඕන බලන අයට ආගමටවත් හාමුදුරන්ටවත් දෙකටම ගරහන්න එපා. අපි නිකන් මේ වීඩියෝ එක බලමු. මොනවද කියන්නේ කියලා මම දන්නෙත් නෑ. ඉතින් මම දාගෙන ඉන්නවා. ඒ නිසා මේ මුලින්ම කියන්න ඕන අපහාස කරන්න එපා මේ ආගමටවත් මේ හාමුදුරන්ටවත්. මිලාදී කොල්ලෙක් යනවා මිනිඔළුවේ යටකටු දෙකයි ගහලා පිටේ. මේ දුවෙක් කතා කළකෝ අර අයියාට පිටේ ගහලා තියෙන්නේ. ඒ අයියා පරිහරණය කිරීම බොහොම භයානක ප්‍රතිඵල ආත්තියක් කියලාලු. ඉංග්‍රීසි අකුරු, චීන අකුරු, ජපන් අකුරු ඔක්කොම තියෙනවා. ටැටූ ගහපු එක. ජීසස් කියලා, ජේසුස් වහන්සේ කියලා ගහලා තියෙන ඒත් එනන් යනවා. කලිසම ඔන්න වැටෙනවා මෙන්න වැටෙනවා. අවිශ්වාසයේ සංකේතය කොල්ලගේ කලිසම. ලොකු ආන්දර කවදාවත් බුද්ධ පූජාව දෙන්නේ නැහැ. ඇයි මේක අතෑරියොත් එහම අර පරම්පරා පාත්තරේ? මේ ළඟදී යනවා අනුරාධපුරේ බණකට. මං කැමැතිම පාසල් ලංකාවේ කැකිරාවේ මධ්‍ය මහා විද්‍යාලය 10 11 12 දරුවෝ ළමා සාරි අඳිනවා. කැමැතිම පාසල්. බෞද්ධ පාසලක් මේ බස්සේ යනකොට මේ දඹුල්ලෙන් නැග්ග ෂේහාන් වගේ පුතෙක්. හරි ලස්සනයි. මිරිස්කෝණිය හන්තියෙන් නැග්ග සොපට් සෝපර බෑපු සීලවතී කෙනෙක්. මොකද මේ දැන් ඉන්න කොල්ල උපහාස කම්මලට කියන්නේ සීලවතී. 100ට ජමින්ද පින්සිපල්ට පිනා කොමසාරිස්ට කොමා යන කාලේ නම් ආමුදුරන්ට හස්ගෙඩිය. ඒකත් දැන් කොටස් තුනකට කරලා මම දැක්ක මහානායකවන පත්‍රෙ මේ ළඟදී කියලා තිබා පොඩි හානකොල්ල සිප්පි කටු මැදාය හස්ගෙඩි මහානායකල වාලම්බුරු කොටස් තුනයි. hina වෙන්න එපා පීයක් අරන් යනගන්න වෙන්නේ මේ සියලු ආගම් මේ වටපිටාවේ තියෙනවනේ කිසිම පූජකයෙකුට මේ තරම් අපහාස වුන්නේ නැහැ වර්තමානයේ තරම්. අපි බෞද්ධයෝම අපිට අපහාස කරගත්තා. දැන් කරුණා කරලා ජීවිතේ ජය ගන්න. මේ දවස්වල අපි තරණ වැඩසටහන් කරනවා. මේ ගොඩක් තැන්වල මේක පරණ වීඩියෝ එකක් සමහර අය බලලා ඇති. මට බණින්න එපා පරණ එකක් 7000යි. පුතා දාන සපත් දෙක රුපියල් 2000යි. මේවා කරන්න දෙන්න එපා. ඊට පස්සේ තමයි දරුවෝ හොරකම යනවා. දරුවන්ට අල්පේච්ඡකම් පුරුදු කරන්න. ඇඳුමක් ඇඳා මේ ඇඳුම විනාශ කරන්න දෙන්න එපා. ලෝභකම නෙමෙයි. පිළිවෙල පුරුදු කරන්න. ගෑන් ළමයි ගැනත් කතා කළ යුතුයි. මම මෙතන දැක්කා හිරට ඇඳපුවා, පළපුවා, කොටපුවා. කොටට ඇඳන් ඇවිල්ලා ඉන්නවා. ඕන තැනකට ඕන නාඩගමක් ඇඳන් යන්න මෙතනට එන්නේ. බුදුන් දහම සංගුන් වැඩ ඉන්න තැන. බාණ්ඩ පිරිමි ටික ස්ථාන 5යි පේන්නේ. ඔළුවයි අත් දෙකයි. කකුල් දෙකයි. හරිනේ? කාන්තාව පහ වැඩි කිරීම 5 සාය එක පැත්තක් පල්ලා. සිංගල් ලේසි. වායු සමීකරණ එකයි. සාය දෙපැත්ත පල්ලා ඩබල් ලේසි. උඩ පටි විතර නම් පුල් ලේසි. සිරස සුපර්ස්ටාර් කතා කළ යුතු මාතෘකාවක්. ගෑන් ළමයි ගම්පද ගෑන් ළමයි මුලදී ආයේ හොඳට ඇඳපත වහගෙන නේ. පළවෙනි වටේ. මේ දැන් ඉන්නයි අවසාන වටේ නුඹදලා තිබුණේ. මේ භාගයට අඳිනවා එක කැමරා ස්ටාර්ට් කරලා ෆස්ට් යන්න ඉතුරුට. ඔය එක එක ස්ටාර්ස් ලා ඉන්න කලින් සුපර්ස්ටාර් තමයි තිබ්බේ. යන්න එපා ක්‍රිස්පිය. අපි යනකොට අපි මේ ඉන්න අපේ අම්මලා මේ වයසක අම්මලා දිවි හිමියෙන් තමුන්ගේ මනුස්සකම රැක්කේ. මතක තියාගන්න. ඒක නැතික විහාර මහදේවගේ පරම්පරාවේ ඇත්තෝ අපි. අපිට ඒකෙන් පිටපයින්න බෑ. මානව හිමිකම් ගැන හැමෝම කතා කරනවා. මානව වගකීම් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මානව වගකීම් නම් බිහි කුස පෝෂණය කළ පියා බිහි දේශය අදහන් දර්ශනය කොටස් 4යි. බිහි කුස අම්මා පෝෂණය කළ පියා තාත්තා අදහන් දර්ශනය තමුන් අදහන ධර්මය. බිහි මහ පොළව මේ රත්තරන් පොළව. අපි අපේ ගෙදර දුන 365ම නිදා ගන්නවා කොට්ටේ ඔළුව තියලානේ. ගිනි කන්දක්වත් වෙන මොකුත් කඩන් ඉන්නේ නැහැ. එංගලන්තේ ඇමරිකාවේ යුරෝප රටවල මාස 6ක් 7ක් රටෙන් පිට ඉන්නේ ඇයි? ඒ මුදුන ඉන්න බෑ ඉඳලා ඒක ගිනි කඳු ගණන් ගන්නවා. අපේ රටේ අපි නැති කරගන්නේ අපිට හරි කලාතුරකින් මොකක් හරි අනතුරක් වෙන්නේ. අපිට ඒක දඬුවම් ලැබෙනවා. සුනාමි වලදී වැඩියෙන්ම හානි වුණේ කොරල් පර ටික කඩපු පැති. අපි තාවුනා. ඒක තිබුණා නම් වතුර පාර නවතිනවා. මං එතකොට වේගය අඩු වෙනවා. පොඩි ඉස්කෝලේ යනවා. පරිස්සම් වෙනවා. එදිනදා වියදම්. ගෙයක් දොරක් හදන්න. මේ දායක සභාවේ ඉන්නවා පංගුවක් මහතුරු hina වෙලා ඉන්නවා රාජ්‍ය සේවකයෝනේ. පංගුවක් අය මූණ ඉල්ලන් ඉන්නවා. මම ඇයි කියලා නෑ ලොකු ලෝන් එකක් අරන් ගෙයක් හැදුවලු. පඩි ඔක්කොම කැපෙනවලු. මාස 6ක් විතර ගියාම කියන හුනියමක් කොල්ල කවුද? ලෝන් එක තමයි හුනියම. කවුරුත් හුනියම් කරේ නෑ. තමුම තමයි හුනියම කරගත්තේ. ණය වුණාම ඉතින් ඒක ගෙවන්න හදාගත්තා. කුස්සිය බැන්දා ගෙට ගෙවුදුනා. අත්තිවාරම තියනවා ඉස්සරහට ගනේ. ගේට් ලොග් වෙනවා.
ගෙදරත් ලස්සනට කහලා බීලා ඉන්නවා. ඔව් ඉතින් එක්පාර කරන්න අද බෑ. මොකද්ද කරන්නේ? මුළු ඔප්පුව උගස් තියලා අවුරුදු 65 වෙනකන් ලෝන් එකක් කරන් ලොකු ගෙයක් හදලා ඒකට බඩුත් දාලා කන්නේත් නැහැ බොන්නේත් නැහැ නායකයෙක් වගේ ඉන්නවා. ඌල. ඇත්ත. මේකට නම් යන්න එපා. ලෝකෙට පේන්න ගෙවල් හදලා ජීවිතය උගස් තියලා හදිස්සිය මහයුන් දෙන්න හැප්පිලා මල්ලොත් එම් පොඩි උන් පාට දාලා ගෙවින් දේසි කරනවා. එම් වෙච්ච අවස්ථා තියෙනවා. එදිනදා වියදම් ගේ හදන අනාගත තිරිය. කැටවලට සල්ලි දාන යත උස්සන්. අතපත් දාන්න. ඒ කැට යටින් හිල් කරලා තියන අය. කවදාවත් පිරෙන්නේ නැහැ ඒක 18+ වගේ. නේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. පින් කුසල් කරන්න. හැබැයි මේ ගමෙත් ලොකු පොසත් සල්ලිකාරයෝ ඇතිනේ. එහෙමනේ. හැබැයි ඒගොල්ලන් හිතනවා මේ දායකයෝ ඔක්කොම පරද්දන්ගේ ලක්ෂ 4-5 පිසි කරලා යනවා. මේ ලොකු හන්ටත් ගන්න වෙනවා. ඇයි? පන්සල කරගෙන යන්න ඉතින් මුදල් අවශ්‍යයි. හැබැයි ඒ ලක්ෂ 4-5ට වැඩිය මේ හැමදාම බණහන්ට ඇවිල්ලා හැමදාම මලු අතු ගාලා හැමදාම දාන භාජන සුද්ධ කරලා වැසිකිලි කැසි සුද්ධ කරලා මලු අමදලා මේ අය ඉඩි පින් කරගන්නවද නැද්ද? කරනවා. ඒ තමයි ඇත්ත. මුදලම අවශ්‍ය නැහැ පින් කරන්න. මේ පිරිමියෙකුට ලොකු හරංග සිවුරක් හොදලා දෙන්න, වැසිකිලි සෝදන්න, උණු වතුර ටිකක් රත් කරලා දෙන්න. ඔය හොඳ පින්. ඔව් ඉතින් පින් කරන්න හැමදෙස්සෙම සල්ලි මොන් නැහැ ඉතින්. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමයේ වරදව හැසිරීම. මේ වැලන්ටයින් ඩේ පෙබරවාරි 12 නේද? දැන් අහු වෙනවා කට්ටිය. අද රන්තෙන්ගේ දිනේ 14. ආදරය සුන්දර ප්‍රේමය නම් මන රංජිත වේ නන්දිත වේ. අද මෙතන නම් සාමාන්‍යයෙන් මංගේ ධර්මවලට කරන්න යන්නේ අපි හෙදි විදුහල නම් බොහොම ධර්මවටම කරනවා. පිරිළමයි නැගිටලා ප්‍රථම ප්‍රේමය හමාර කරලා තියෙන ඉඳ ගන්න කියන මේ දවස්වල. ඉතින් 75ක් ඉඳ ගන්නවා. ආදරය. බුදුහාර දේශනා කළා ළමා කාලේ ඉගෙන ගන්න තරුණ කාලේ ස්ථාරන ගියක් දොරක් හදන්න කුල කුමරෙක් නම් කුල කුමරියක් කුල කුමරියක් නම් කුල කුමරෙක් සොයා සපයාගෙන විවාහ වෙලා දරුවෝ හදලා අමුදරුවෝ පෝෂණය කරලා පන්සිලන ජීවත් වෙන්න. මේ රත්තරන් දුවලාගෙන් මේ ගමේ ඉන්න මං ඉල්ලන්නේ. ආදරය කරන්න කිසිම තරහක් නැහැ. හැබැයි ආදරය කරනවා කියන්නේ කාමර ගානේ සතියන්තය අනේක නන් නෙමෙයි. මතක තියාගන්න. ලංකාවේ කාමර තියෙනවා 23000 ගාණක්. ඒ වගේම භාගයක් රුපියල් 650කට ගන්න පුළුවන්. සතියන්තේ මේ ඔක්කොම පිරෙනවා. ඊට වඩා නම් තියෙනවා මං හිතන්නේ දැන්. සාකච්ඡා කරලා දෙනවා අල්ලන්න. ඒ ඇල්ලුවොත් කවුද පොලිසිය ගේන්න ඕනේ? අහිංසක දෙමාපියන්ගනේ. දැන් තමුන්ගේ ආත්මගරුත්වය තමුන් රැක ගන්න. මොකද ඕගොල්ලන් ලස්සන මල් වගේ. හැබැයි මතක තියාගන්න ලස්සන ගෑන් ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයට දෙමාපියන්ගේ ආදරේ හම්බ වෙනවා නම් ඒ ළමයා අවුරුදු 20ක්වත් යනකම් ප්‍රේමිය පටන් ගන්නෙ නැහැ. ඇයි යාට අවශ්‍ය ආදරේ ගෙදරින් හොඳට හම්බ වෙලා තියෙන්නේ. ගෙදර අම්මා යන්ත්‍ර සූත්‍ර වගේ සල්ලි වන්නම දඟලනවා නම් අර කෙලි පැටිච්චි අවුරුදු 12න් 13න් අර වැඩේ පටන් ගන්නවා. ඒ තමයි ඇත්ත. ඒ බොහොම පරිස්සම් කරගන්න. ඒ තමයි ඉල්ලන එක. කාමේ. මේ ගම් වල ගණිකාව නැහැනේ. මේ ඉන්නේ සූත්‍ර කාන්තාව. අහිංසක කොල්පට වල්ල ගන්නවා. නාන්න ගියාම ටැප් එක ගාදී අල්ලගෙන දර කඩන්න ගියාම අල්ලගෙන පින්කම් පොලේ තේ හදනවා. හැබැයි මේ රත්තරන් අම්මලා තාත්තලාගේ අනාගත ඇස් දෙක කවුද? හැරවිටිය. ඔය කොළු පැටියා. ඔය කොළු පැටියා ඕකට අහුනොත් ඉදිරි වෙන්නේ කාමයේ විතරයි. උත්සාහය, වීරිය, අදිෂ්ඨාන, ප්‍රාර්ථනා මේ ඔක්කොම ගඟේ ගහන් යනවා. එහෙනම් බොහොම ඇස් දෙක වගේ බලා ගන්න. HIV AIDS වලට බෙහෙත් කිව්වේ ලෞතුරා ශාන්තිනායක අමාමෑණි බුදුහාමුදුරුවෝ. සුව කළ නොහැක වළක්වා ගත හැක. හැබැයි මෙන්න මේ දේ මේ ශාලාවේ ඉන්න දුවල පුතාලට එකම එක දෙයක් මතක් කරන්න. මේ ගමේ අනන්ත රැයට තොවිල් ඇහෙනවා. ඔව් තොවිල්. අම්මා තාත්තා ගහ ගන්නවා බැන ගන්නවා. පාරවල් ගානේ දුවනවා දකින්න නැති. හැබැයි පහුවදාට ඔය දරුවන්ගේ ඒ දෙමාපියන්ගේ දරුවෝ හම්බුනහම කතා කරනවා ඒ කමල් ඒ කුසුමා ඇයි ඔයගොල්ලන්ගේ දත ගහගත්තේ? ඇයි මොකද උනේ? එහෙම අහනවද නැද්ද? අහනවා. ඒ හින්දා දරුවන්ට ආත්මාභිමානේ ගමනක් යන්න ඔය ඇත්තෝ ලස්සනට ජීවත් වෙන්න. සමහර අම්මලා තාත්තලාගේ වල්ලම රණ්ඩු වෙනවා. විවාහ වුණාම අම්මා තාත්තා කියන පදවි දෙක
හම්බ වෙනවා. ඒකට අනුව ජීවත් වෙන්න බැයි නම් විවාහ වෙන්න එපා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හැබැයි මෙන්න මේකුත් තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් පාලේ කතා කරන් ඉන්නවා දැක්කම පංගුවක් උපහාසකමකට කුලප්පුව හැදෙනවා. ඔන්න ඉතින් අට පුරා ගිනි තියනවා. හැබැයි ඒ උපහාසකම් මේ කෙල්ල කොල්ල ගහලා ගත්තම පොත් 10ක් ලියන්න පුළුවන් එයා කරලා තියෙනවා. හැබැයි ඒ කාලේ කැලේ ඉඳ ඒවා වෙවුන්නේ නැහැ. එහෙම කරන්නේ. අපේ ගමේ 100 කෙනෙක් ඉන්නවා. ඒ 100ට අවුරුදු හම්බෙන තරම් 150ක් විතර. ඒ 100 කියලා තියෙනවා දාම් බෝඩ් එකේ කැරම් බෝඩ් එකකුයි. ලොකු මිදුලකුත් තියෙනවා. 100 මුළු අවුරුදු දවස් 10ම අර පොඩි උන් එක්ක ඉන්නේ. ඒ තමයි 100. මේ අපේ මේ වයසක අම්මලා තාත්තලා ගාව තියෙන සල්ලි වලට ගන්න බැරි උපාධියක් මොකද්ද? අත්දැකීම උපාධිය. කසිප් මුදලාලට බයින්න එපා, පොලිසිය ලොකු මහත්තයාට බයින්න එපා, ගමේ හාමුදුරන්ට බනින්න එපා. ඒ හැම මිනිස්සුන්ටත් කසිප් මුදලාලට දාන ගේන්න අයිතියක් තියෙනවා. අපි බොන්න නැත්තම් ඒ මිනිස්සයා සුමකට යනවද නැද්ද? ඉව්වේටම තල්ලු වෙනවා. අනිත් එක එයා බොන්නේ අපිට වැඩක් නැහැ. එයාගේ කැමැත්ත. දැන් තාත්තා කසිප් බෝතල් නැහනේ. අර පැකට් තියෙන්නේ. පැකට්ලු තියෙන්නේ. එහෙම මොකද්ද දන්නේ? කසිප්පු හදන්නේ කොහොමද? ලොකු බැරල් එකක් අරමුකුණු මොකද අටින් දිත් දාලා ගිනි දිනවා. හරිසි හොඳයි මේක. මේක බොනවා ගැරන්ඩියා. දැන් වැටෙනවා ජබොස් ගාලා ගැරන්ඩියා ඇතුළට. දැන් සෝසේජස් එක ඇතුලේ තැම්බෙනවා, පිම්බෙනවා, පොටොස් ගාලා පුපුරනවා. දැන් මේක බොනවා ගහණේකට සිරිදාස අයියා. සිරිදාස අයියා මේක බීලා අඩියයේ සරම අඩියට අරගෙන ජෝර්ජ් බුෂ් වගේ කෑ ගහනවා. ඕන එකෙක් වරින් කුඩු වෙන්න ගහනවා කියලා. හැබැයි පොලිසිය ජීප් එකයි ලොකු මහත්තයා යාවනම් අඩියට අරම අඩිය හතක් පල්ලෙහාට බහිනවා. දැන් මේ ගමේ ওই බේබද්දෝ ඩෝප් කාරයෝ කියලා කියනවනේ. ඒ මිනිස්සු 100 නැහැලු නේද? එහෙනම් 100 නැත්තම් අනිවාර්යෙන් ගමේ ආන්දර බිමට තල්ලු කරලා ඇඳේ උදියන්න ඕන මගේ ඇඳ කියලා. එහෙම වෙලා නැහැ නේ කවදාවත්? නෑ. කසිප් වලේ වැසිකිලි වලේ ඔළුව දාන්න ඉඳන් තියනවද? නෑ. බල්ලෙක් කරන් දොයි බබෝ ඩොයි කියලා තියනවද? නෑ. බොරුව කරන්නේ. මේ රත්තරම් මිනිස්සු ලස්සනට පිරිවලට ගමනක් යනවා නම් එයාගේ බේබදු කමෙන් ආර්ථිකය විනාශ කරගෙන තියනවා නම් කසිප්පු ටික දාගෙන එයාගේ තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය මේ ටික පිරිමහන්න හදනවා. මේ තමයි ඇත්ත කතාව. තැන දෙන්න එපා. බේබද්දා කියන්නේ අමු නපුංසකෙක් සහ පිරිමිකමටත් ලැජ්ජා දෙන පුද්ගලයෙක්. නැත්තම් ආත්ම අභිමානය තියෙනවා නම් කවදාවත් තමුන්ගේ දරුවෝ ඉස්සරහා නිර්වාස්තරව හැසිරෙන්නේ නැහැ. එදි කඩාගෙන. තමුන්ගේ ආත්ම අභිමානය තියෙනවා නම් තමුන්ගේ ගමේ මේ වගේ පොළොස් වචන කියන්නේ හැසිරෙන්නේ නැහැ. තමුන්ට තමුන් ආදරෙන ඔය ජහජරාව බොන්නෙත් නැහැ. සමහර මිනිස්සු උනාට බිව්වාම අරීචෝන. මං ඔය වේගෙන් කිව්වේ පැය දෙකමාරක් මං ගන්න ටික පැය එකමාරට ඉවර කරා. මං ගොඩක් මහන්සිලා ඉන්නේ. මං ඊයේ පාන්දර තමයි කොළඹ ආවේ. අන්තිම කාරණා දෙක කරන්නද එපාද? හැබැයි මේ දැන් ආවොත් අත්තිවාරම ඉවරයි. මේ මහා විහාර මේ බණශාලාව හයිය හින්දායි මේකේ හිටියේ බය නැතුව. කඩන් වැටෙන්නේ නැහැ. තෙරුවන සහ පංචශීලය ඔන්න කියලා දුන්නා. මේකේ හරියට ඊට ගත්තා නම් ඊටු ටික යන්න බොහොම පහසු වෙනවා. මේක කඩහා ගත්තොත් මොකකවත් යන්න බෑ. දායක මහත්තයෙක් පොඩ්ඩක් එන්න වෙනවා. කවුද දායක මහත්තයෙක්? අවසාන කාරණා දෙක අපේකම සහ දෙයියෝ. මේ පැත්ත බාර දෙයියෝ කවුද? මහබුද්ගම පැත්ත? එක පැති ආවුනේ. දෙවිවරු පන්සලේ දේවාල තියනවද? පන්සලේ දේවාල තියනවද? දෙයියෝ ඉන්නවනේ. කිසි ගැටලුවක් නැහැ දෙයියෝ ඉන්නවා. සිදුවත් කුමාරයාගේ මෑණියෝ අසෝදරා දේවිය නේද? ඔව් මං අන්න අයියෝ. මහාමායා දේවිය. මහාමායා දේවිය. එයා ජීවත් වෙන දවස් කීයද? 7යි. එහෙනම් කුඹියෙක් වෙන්නේ. ප්‍රශ්නේ වරද්ද ගන්න එපා. සිදු මහාමායා දේවිය ජීවත් වෙච්ච කාලේ ඇහුවේ. සිදුවත් කුමාරයා හම් වෙලා දවස් කීයද කිව්වොත් 7යි. මටත් දරුදුනා. මතක තියාගන්න. අහපු ප්‍රශ්නෙට හැබැයි අපේ බුදු පියාණන් වහන්සේ නැත්නම් බෝසත්යන් වහන්සේගේ මෑණියෝ දිවිලෝ ඉපදුනා. බුදුහාර බුදු වෙලා ගිහිල්ලා අභිධර්මයේ අම්මා බණ කියලා බේරගත්තා. දෙවුරම් වෙහෙරට යන්න එන්නේ නැති, බුදුන් දකින්න නැති, නිවන් දකින්නට පිම්මදි වෙන්නේ නැති. ඒකයි තාමත් සංසාරේ. දෙයියෙක්ෙන් නම් ප්‍රාර්ථනා කරන්න එපා. දෙයියෝ. මේ අතර මේ පැත්ත බාර දී විෂ්ණු දෙයියෝද? විභීෂණ දෙයියෝ. කොහෙද ඔෆිස් එක තියෙන්නේ? කැලණියේ. මේ අර හෑන්ඩ් ෆෝන් තියෙනව නේද? උදේ පාන්දර අපි මල්ලි ගාත් එකක් තියෙනවා. මගෙත් මට නම් කවුරුත් එන්නේ නැහැ. උදේ පාන්දර මැසේජ් එකක් එනවා මල්ලිට. ඒ දෙයියෝ ඔයා වැඩට එනවද දෙයියෝ?
ආයි අලුත් දෙයියෝ ටික. ඔය දෙයිය බඳිනකම් ඔය විදියමයි. බැලලා අවුරුදු දෙකක් තුනක් ගියාම ජපන් ක්‍රමයට. ඔයා යන්න මම පස්සේ එන්නම්. ඔයා කන්න මම පස්සේ කන්නම්. ඔයා නිදා ගන්න මම පස්සේ නිදා ගන්නම්. මම දෙයියා ජපන් ක්‍රමයට ගිහින්. අවුරුදු 6-7ක් ගියාම ඉන්දියන් ක්‍රමයට. ඕයි නැගිටිනවා 10යි. අවුරුදු 10ක් 12ක් ගියාම නෝනා ඉස්සලා දුවනවා මහත්තයා පොල්ලක් අරන් දුවනවා. ඔය ඊටු. දෙයියා බලු වෙලා එතන. තම හිසට සෙවණැල්ල. බෝධි පූජාවට අද සෙනගෙන වඩුයි පන්සලේ දේවාලේ දේව පූජාව කිව්වෝ දැන් ඉතින් වැඩි මෙහෙම ගහන කට්ටිය තමයි නෑ මං හිතන්නේ. ඕගොල්ලන් බුද්ධ ශ්‍රාවකද දේව ශ්‍රාවකද එකක් නේ. එහෙනම් අත උස්සන්න ගෙදර දේව රූප මුකුත් නැති කෙනෙක්. බොහොම හොඳයි. පංගුවක් ගෙවල් වලට ගියාම මැද බුදුහාමුදුර හිර වෙලා. මේ පැත්තේ කමාන්ඩ් රෙජිමෙන්ටිය ලොක්කා කතරගම් දෙයියෝ. මේ පැත්තේ වන සම්පත් ඇමති ඝන දෙයියෝ. මේ පැත්තේ සුපර්ස්ටාර් නම්බර් 1 වුමන් සරස්වති. මේ පැත්තේ මුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම් ශ්‍රියාකාන්තාව. අතින් සල්ලි දාන්න. පංගුවක් උපාසකම් වල ඉන්නවා අද සිල් ගන්නවා හෙට ගහනවා පොල්. පැලි එහා ගෙදර එක හතරට. එහෙම මිනිස්සුත් ඉන්නෝ තමයි හැබැයි. කරුණා කරලා පිරිසිදු බුදුමග අයිති අපි ඒ මග යන්න. අයින් කරන්න ගෙදරින් බුදුහාඳුරෝ. පංගුවක් ගෙවල් වල ගියාම බුදුහාඳුරෝ මේ පැත්තේ කාලී එහා පැත්තේ. හිංසාවේ රැජින කාලී අවිහිංසාවේ රජ බුදුහාඳුරෝ. බුදුහාරෝ හොඳයි. නැත්තම් ගෙදරට හිංසා කරනවා. කරුණා කළා මේකෙන් ඔයගලන්ට ගැලවෙන්න බැයි නම් තව පොයක් ඉස්සරහට එනවනේ. දෙයියෝ ටික ඔක්කොම වඩම්මවන්න දේවාලට. ඒක බැයි නම් බුදු බිම ටික ගන්නලා ඔක්කොම පන්සලෙන් තියාගන්න. කකුල් දෙක දෙපැත්තක තියාගන්න යන්න එපා. අපි රත්තරන් අම්මලා කිරියම්ම දාන වලට යනවනේ. කිසි ගැටලුවක් නැහැ. අම්මාරුන්ගේ දානේ. හැබැයි කිරියම්ම දානේ අරගෙන පහන් තිරේ නිවලා දෙයි කෑල්ල දාලා නැගිටලා එන්න. හැබැයි බොරුවට කොණ්ඩේ ගලාගෙන තාත්තර කියන්නම් ලෑස්ති වෙන්න එපා. ගණ්ඩ ගෙදර තියෙන කොස්ස. මතක තියාගන්න. අපිත් දෙනවා අපේ පන්සලේ කිරියම්මවරු 107කට දානයක්. වාර්ෂිකව අම්මාවරුන්ට බොරු කරන්න යන්න එපා. එයාට ඕක කරන්න පුළුවන් නම් සාහතර කියන්න මාලිගාවට ගහ ප්‍රභාකරන් ඉන්න තැන මට පොඩ්ඩක් කියලා දෙන්න කියන්නේ. අන්න ඒක නම් ඇත්ත ඒ වගේ වල සාහතරනේ. පත්තිනි හැල්ල කියලා පිරිත් ටික කියලා දෙයියෝ බුදුන් ආශිර්වාද කරලා දෙයියනේ කළ ඉරිරාවන තමුන්ට පින් තියනවා. ඒකට පින් තියනවා. කිරියම්මාවරුන්ගේ දානේ. දෙතනින් එහාට දෙයියෝ ගැන කියන්න යන්නේ. මේ ළඟදී මම රට ඉඳලා 8 වෙනිදානේ. ආවට පස්සේ ජෝඩුවක් දුවන් වෙනවා. මම උදේ පාන්දර බදුළු යන්න හිටියේ. මේ දුවන් ඇයි මේ උදේ පාන්දර? නේ හාන්දර යනවා කියලා ලොකු හාන්දරෝ කිව්වා. ඒ හින්දා මේ දුවගෙන ආවා කිව්වා. දොදල් පට්ටෙකුත් තරන් ඇවිල්ලා. මම ඇයි මේ කියලා. නේ කතරගම ගියාලු ඒගොල්ලන්. මේගොල්ලන් අවාරේ කතරගම ගියේ. නේ අපි බැඳලා අවුරුදු 12යිනේ අපි හාන්දරෝනේ. ඉතින් මේ බබාලත් නැහැ ඇනිවර්සරි එකක් ගත්තා. මේ අපි ගියා කතරගම කියලා. බබෙක් දෙනවලු මේ දවස්වල කතරගම් දෙයියෝ. මම ක්ලිනික් එකක් තිබ්බනේ ක්ලිනික් එකක් තිබ්බේ නැහැලු. දැන් කොහොමද බබා දෙන්නේ කියලා ඇහුවා. එතකොට දෙයියෝ හම්බුන්නේ නැහැලු. රුපියල් 5000ක් අරන් පූජා වට්ටියක් තියලා මල් මාලයක් දාලා පූජාට දෙන පූජාරි දෙයියන්ට කිව්වා දෙයියෝ ඇවිල්ලා දෙයියෝ දෙනවා කියලා කිව්වලු පූජාරි. දැන් මට ප්‍රශ්නේ තියෙන දෙයියෝ මොන හරි විද්‍යාවක් කළා තියෙන ශක්තිය අනුව බබෙක් දෙන්න ඉඩ තියෙනවා. මට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපි පුතාට උප්පැන්නයක් තියෙනවනේ. ඒක තියෙන තාත්තගේ වාසගමනේ. හරි. හදිසියෙන්වත් කතරගම් දෙයියෝ මේ උපාසකම්මට පුතෙක් දුන්නොත් එහෙම උප්පැන්නේ ලියන්න වෙන්නේ ඉස්කන්ධ මුදියන්සලාගේ යසරත්න බණ්ඩාර. හැබැයි අපේ අම්මා පොඩි කාලේ මට කියලා තියෙනවා ඔබ නම් තාත්තා වගේමයි කියලා. හැබැයි හම් වෙන පුතා කතරගම් දෙයියෝ වගේ. 6යි 12යි නියමයි මේ කාලේ වැඩ වැඩියෙන් ගන්න පුළුවන් කාලයක්. මේව ඇත්තනම් බුදුබණ බොරු වෙනවා. කරුණාකරලා මේවෙන් අද්භුත දෙන්නේ. ඔව් සමහර මිනිස්සු බොරුවට යනවා. යේසුස් වහන්සේ අපිට මුකුත් දෙන්නේ නැහැ. ශිව දෙවියෝ අපිට මුකුත් දෙන්නේ ගිහිල්ලා බලලා වැඳලා ආවනම් හරි. අපේ නොපෙන්න බලවේගය අපේ හිත හදාගන්නනේ යන්නේ වගේ තැන් වලට. ඊළඟට දැන් නම් 9යි. බඩගිනේනේ? නැද්ද? මං ඉතින් ඇති ගියයි කියලා යන්න වන්නේ කිව්වා. අන්තිමට ඇවිල්ලා තියෙන්නේ අපේ කම. කොළඹ 7 ගෙදරක දානයක් තිබ්බා. මහා නායක අනුනායකකින් කටුනායකලා වගේ අවිත් ගියා. මේ වගේ ලොකු පුටුවක් හම්බෙන්නේ පැදුරක් දාලා කොට්ටයක් දාලා දෙන්නේ. දැන් කොට්ටවල පුළුන්නේ නැහැ රෙදි කැලේ තියෙන ඒවා නිකන් උල්කාපාත වගේ යනවා ඉඳන් ඉන්නකොට. ඒවා හයි වෙලා. ඒක ඇත්ත. ලස්සන නෝනා කෙනෙක් ආවා. කොමලී වගේ. හරි ලස්සනයි. එක්ක තියෙන පැටින් කොට්ට. අඩිය තියලා අඩිය ගන්නකොට ටාං ගන්නවා.
මම බල මොකද කියලා. ඒ නෝනා මේ අලුතෙන් එකක් එල්ලගෙන. අපේ අම්මා කන විද්දා, අම්මගේ නංගි නහය විද්දා, නංගි දුව ඇහැවුඩ විද්දා. එච්චරයි දැක්කේ. කොළඹහම දැක්ක මේ නහය ඇතුළ විදිනවා, මෙතන විදිනවා, මෙතන විදිනවා, මේ දිව යට, දිව උඩ, මෙතන. දැන් කොයි විදිහේ? අර නෝනා කිව්වේ මම ඒව නෙමෙයි කිව්වේ. හරියට හරි. ද ලවර් ෂොප් එකේ තියෙනවා 795යි. මෙම ගාල් ලොක් එකක් තියෙන දාන්න. ඒක පොඩි රෝස මල් තුනක් තියෙන්නේ. මේ රෝස මල් තුන ගාලා පොඩි ඝණ්ටාරයක් එල්ල. බෝධි පූජාව නම් කියා බඩු කෑල්ල. පෑන් කාලේ අරන් ටාන් ගාලා යන්න පුළුවන්. මහානායකහරු පන්සිල් දුන්නා, අනුනායකහරු දාන සාංගික කරා. දැන් දාන බෙදන්න යන්නේ. සාමාන්‍ය ඕන කෙනෙක් ඇවිල්ලා අවසරයි මහානායක හාමුදුරනේ අලවැංජනේ පිළිගන්නවද කියලා ඇහුවා. මහානායක හත පස්සට ගත්තා, එක අල කෑල්ල බෙදුවා, දෙවෙනි අල කෑල්ල බෙදුවා, හොදියන්දි භාග බෙදලා අවසරයි මහානායක හත පස්සට ගත්තා. ඊළඟ උපාසකම්මාව කිරියොත් දාගෙන දැම්ම හැන්ද කැරගෝලෝදිය වගේ, ගත්ත ගම් වතුර වගේ දැම්ම සිවුරෙත් එම්බ්‍රොයිඩර් බෙදුවා පිඟානට. සෝරි හාමුදුරනේ ඕදි හැලුණා කිව්වා. ඊළඟ උපාසකම්මාව කරවල වැංජනේ අරගෙන කරවල හාමුදුරුවනේ කිව්වා. පපඩම් හාමුදුරුවනේ කියනවා. පිට්ටු හාමුදුරුවනේ කියනවා. චූටි සාදු, කෙට්ටු සාදු, බඩ සාදු, කළු සාදු, සාදු. සාදුලා නෑ. අර්ථය යහපති කියන එක සාදුවරු ඉන්නේ Hindu ආගමේ. අරහත් දජේ අයිතිය. තරුවෙන්ගේ දරුවෙක් මහාන් නොකලත් සිංහලයාට තියෙන අයිතිය කරුණා කරලා පස්සඟ පිටවල හැමතිස්සෙම වැඳලා අපේ හාමුදුරුවනේ කියලා අපිට ආශිර්වාද ලබා ගන්න. මෙන්න එනවා උපාසකම්ම. ගන්ටාර ගගහ එන්නේ. ව්‍යංජන දෙකක් බෙදනවා යා. එකක් කෙස් මැල්ලුම, අනික පිටතර ව්‍යංජන. කොණ්ඩලියා. කරුණා කරලා පන්සල් එනකොට හොඳට කොණ්ඩේ තද වෙන්න ගැට ගහගෙන ඉන්න. මේ කියපු බුදුබණ මයියංගනේදී ඇත්ත වුණා. මං හැමදාම කියපු බුදුබණ ටික මගේ ඔළුවේ කෙස් රොදක් තිබුණා ගැලවිලා ඇවිල්ලා. දැන් මම මහියන්ගිනි බණ ඉවරලා දඹාන්ට යනවා, දඹාන්ට දෙකට බණ. මගේ ඇහැට නිකන් කෙස් ගහක් වැටෙනවා වගේ තියෙනවා. ඇදලා බලනවා දිග කෙස් රොදක්. අර හුලඟට කෙස් ගස් ටික කැරලා ගිහිල්ලා උපාසකම්මයි. ඕක මගේ හින්දා මං ගත්තා. ධාතු කරඬුවකට එහෙම ගියා නම් ගණනවද? නෑ. අර තමුන් කෙස් වලට මිනිස්සු ලව් වන්ද ගන්නවා. හොඳට තෙල් ටිකක් දාලා මේ උපාසකමලාගේ කොණ්ඩේ හවරියක් හරි මොකක් හරි තියලා ගැට ගහලා ඉස්සන ඔකට දැලකුත් දැම්මනේ පන්සල් එනකොට. දැන් එහෙම නෙමෙයි. රුපියල් 5000ක් දීලා බියුටි කචල් මධ්‍යස්ථානකින් මැදලා ලීයක් තියලා කෙලින් කපලා මොනරි වගේ ගස්ස යන්නේ. ඉතින් පින්කම් ගෙවල ෆෑන් දාලා තියෙන්නේ. ඉතින් කෙස් ගස් කැඩි යනවා. පංගුවක් කෙස් මැල්ලුම් හරි රසයි. ලොකු ලේඳි ඉන්නවා. චටස් ගාලා හවු වෙනවා. බිත්තර ව්‍යංජනේ බෙදාගෙන ඇවිල්ලා මහානායක හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඇහුවා ලොකු සාදු බිත්තරයක් දාන්නද කියලා. ඉක්ලියෙද්ද? මහානායක හාමුදුරුවෝ කිව්වා එකක් බැයි නම් දෙකක් දාගෙන ඉඳිවි අර දොර මුල්ලට ගිහලා සද්ද නොකර කිව්වා. බොරු කියනවද කොහෙද? වඳින්න, වළඳන්න, වැඩ ඉන්න, සැතපෙන්න මේ අපේ සිංහලයාගේ අනන්තතාවයේ වචන. සිංහලකම තිබ්බොත් බෞද්ධකම තියෙයි, බෞද්ධකම තිබ්බොත් සිංහලකම තියෙයි. මේ දෙකම නැති වුණොත් රටත් ඉවරයි, ජාතියත් ඉවරයි. ඒ දේ මතක් කමින් අවසාන වශයෙන් මේ මහා පින්කම මාතරී පිතරී චාපි යෝමිජ්ජා පටිපජ්ජති තථාගතේච සම්බුද්දේ අතවාත සසාවකෝ බහුම්පිසෝ පුඤ්ඤං පසවති බහුම්පිසෝ චාපි සෝනරෝ.